welcome back to my channel. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ study mindfulness study vlog එකක්. ඉතින් අපි හැමනම් අද vlog එකට ගිහිල්ලා බලමු අද vlog එක මොන වගේ වෙයිද කියලා. ඉතින් දැන් නම් වෙලාව දවල් 12ට විතර ඇති. ඒ වුණාට මේ දවස්වල මේ දවල්ට චුට්ටක් වැහි අඳුර හවසට වහිනවනේ. ඒක නිසා තමයි පොඩ්ඩක් මේ කළුවරට වගේ පේන්නේ. ඉතින් ඔන්න වැස්සත් හින්දාද මන් දන්නේ කුණුගොඩේ මේ විදිහට බිම් වල් හැදිලා තිබුණා. මං කිව්වානේ මගේ ස්ටඩි ටේබල් එක වින්ටේජ් වයිබ් එකට හදන්න කියලා. ඉතින් ඒක හින්දා මට හිතුණා මේ බිම් වල් වලින් පොඩි වැඩක් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහේ චූටි බිම් වලුත් හැදිලා තිබුණා. අර ලොකු බිම් වල නම් එකයි තිබ්බේ. ඉතින් මම මේ විදිහේ චූටි බිම් වලුත් කඩා ගත්තා. ඉතින් ඇත්තට ඒක හරිම ලස්සන කැම් එකට වැදුනා. හරි අපි එහෙමනම් මේ බිම් වල ටික ගලව ගමු. ඉතින් මේ බිම් වල ටික පොතක අස්සට දාලා වේලන්න වෙනවා. ඊට පස්සේ මොකකට හරි ලස්සන දෙයකට අපි මේ ටික ගමු. මන් තාම එහෙම හිතලා නැහැ කොහොමද හදන්නේ කියලා. ඔය පරණ දේවල් මේ දවස් ටික එකතු කරනවා. Pinterest එකකිනුත් අයිඩියා ගන්නවා. ඉතින් මම මේ දවස් ටිකේ පාඩම් කරානේ. ඉතින් දැන් තමයි හරියටම මම ට්‍රැක් එකට වැටලා ඉන්නේ පාඩම් කරන්න. ඒක මට තේරෙනවා මොකද මුල් දවස් ටිකේ චුට්ටනේ බැලුවේ. දැන් තමයි උවමනාවෙන්ම බලන්නේ. ඉතින් ඒකින්ද මගේ මේසේ හොඳටම හැඩි වෙලා තමයි තිබුණේ. දැන් මම මගේ මේසේ ක්ලීන් කරගන්න තමයි හදන්නේ. ඉතින් දැන් නම් මම ස්ටඩි ටේබල් එක ක්ලීන් කරලා ඉවරයි. ඉතින් මේ වෙලාවෙත් හොඳටම වහිනවා. ඒ වගේම තමයි ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට පහලින් ඔයාගේ ලස්සන අදහසත් comment කරන් යන්න. ඊට පස්සේ මම මගේ ප්ලෑන් එක හදාගත්තා. ඉතින් අද නම් මම to do list එකක් නෙමෙයි ලියාගත්තේ. රූටින් එකක් විදිහට මට අද කරන්න තියෙන වැඩ ටික වෙලාවක් දාලා ලියාගත්තා. ඉතින් දැන් මම ආගම තමයි ස්ටඩීස් කරන්නේ. එතකොට දැන් මම ආගම නම් පාඩම් කරලා ඉවර වෙන්න ළඟයි. ඊට පස්සේ මම පටන් ගන්න හිතාගෙන ඉන්නේ ඉතිහාසය. ඉතින් ඒ ඉතිහාසය පාඩම් කරන දවස්වල ගේන vlogs වලින් මම කොහොමද ඉතිහාසය පාඩම් කරන්න ලේසි ටෙක්නික් එකක් අරගෙන එන්නම්. ඉතින් ආගම වගේ විෂයක් පාඩම් කරද්දී අපිට පුළුවන් ෂෝට් නෝට් ගහන්න. ඒ කියන්නේ දැන් හැම පාඩමකින්ම ගහන්න වෙලාවක් නැහැනේ. ඒක නිසා අපිට පුළුවන් පාඩම හොඳට කියවලා පාඩම් කරගෙන ඒකේ තියෙන වැදගත් කරුණු අරගෙන ෂෝට් නෝට් එකක් හදන්න. ඒ කියන්නේ ගොඩක් ඔය පැටලෙනවා වගේ තේරෙන පාඩම් තියෙනවනේ. අන්න ඒවට ෂෝට් නෝට් ගහන්න පුළුවන්. අනිත් එක තමයි හැම පාඩමක් ඉවර වුණාට පස්සෙම ඒකේ පොඩ්ඩක් හිඩස් තියෙනවනේ. ඒ කියන්නේ මොනවා හරිම නෝට් එකක් ලියා ගන්න පුළුවන්. හැම පාඩමක් ඉවර වුණාම ඒ වගේ ඉඩක් හැම
ඒ කියන්නේ පෙළ පොතේම ඒ වගේ ලියන්න පුළුවන් ඉඩක් තිබ්බොත් එහෙම ඒ පාඩම කියවලා වැදගත් කරුණු එතනම ලියා ගන්න පුළුවන්. එතකොට අපි පාඩම් කරන්න ඒ කියන්නේ විභාග ලියන්න හිට කියලා ආගම පොතේ පෙරළුපුවාම ඒ කියන්නේ හැම පාඩමක් ඉවර වෙච්ච ගමන්ම ඒකේ ඉස්සරහින් ලියලා තියෙනවනේ ෂෝට් නෝට් එක වගේ. එතකොට අපිට ඒක බලලා ආපහු මතකද කියලා බලන්න පුළුවන්. එතකොට අමතක වෙන කරුණු එතනම උත්තරේ තියෙන හින්දා බලන්න ලේසි. ඒ විදිහට ඒ පාඩම ඉවර වුණාට පස්සේ තියෙන ඉඩසේ අපිට පොඩ්ඩක් එහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ පොඩියට ෂෝට් නෝට් එකක් එතනම ගහ ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ විදිහේ ස්ටිකි නෝට් අලවන්නත් පුළුවන්. ඔය කවි එහෙම තියෙද්දි ස්ටිකි නෝට් වල ලියලා ඉස්සරහින් අලව ගන්න පුළුවන් බිත්තියේ. ඊට පස්සේ මම ලන්ච් එක අරගෙන ආපහු පාඩම් කරන්න තමයි ආවේ. අනිත් එක තමයි ඉස්කෝලේ ටීචර් උගන්වන වෙලාවට අපිට පුළුවන් ඒ වැදගත් කරුණු තියෙනවා නම් ඒ කියලා දෙන වෙලාවෙම ඒ කියන්නේ වැදගත් කරුණු යටින් ඉරක් ගහගන්න. ඒක ඇත්තටම ආපහු ගෙදර ඇවිල්ලා බලද්දි ඒක තව ප්‍රයෝජනවත් වෙනවා. අනිත් එක තමයි අපිට මයින්ඩ් මැප් හදාගෙන පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෂෝට් නෝට් හදනවා කියලා හැම පාඩමකටම මම ෂෝට් නෝට් හදන්න කියලා කියන්නේ නැහැ. ෂෝට් නෝට් හැදුවට කමන්නේ ඊට කලින් හොඳට පාඩම ඒ කියන්නේ මතකින් කියන්න පුළුවන් විදිහට පාඩම් කරගෙන. මොකද ඔය ආගම්වල අපිට විස්තර කරන්න එනවනේ ප්‍රශ්න එහෙම. ඒ විස්තර කරන්න ප්‍රශ්න ආපුවාම ෂෝට් නෝට් පාඩම් කරොත් එහෙම ඒ විස්තර කරන ඒවට උත්තර ලියන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි හොඳට ওই ගොඩාක් තියරි තියෙන සාමාන්‍යයෙන් ඉතින් ආගම කියන්නේ තියරි තියෙනවනේ. අන්න ඒ වගේ කොටස් හරියට බලා ගන්න ඕනේ. ෂෝට් නෝට් ආගම වගේ විෂයකට නෙමෙයි ඕන විෂයකට මම එහෙම ෂෝට් නෝට් බලන්න කැමති නැත්තේ ඒකයි. මොකද විස්තර කරන ඒවා හරියට කරගන්න බැරි හින්දා මම දන්නේ ඒක මට නම් එහෙමයි. මම නම් වැඩි ෂෝට් නෝට් එහෙම ගහන වුණත් ඔයාලට පේන්නේ නැහනේ. හැබැයි ඉතින් ඔන්න අද නම් එක ෂෝට් නෝට් එකක් ගැහුවා මම. ඒ කියන්නේ පොඩ්ඩක් පැටලෙනවා වගේ තිබිච්ච පාඩමක්. ඒක ඉස්සරහට පෙන්නන්නම්කෝ. ඉතින් දැන් මම පොඩ්ඩක් එළියට වෙලා හිටියා. ඉතින් ඔන්න දැන් ආපහු කාමරංග හැදෙන කාලේ තාම ගැට. ඉතින් මම ඒ වගේත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් දැන් නම් වැස්ස පායලා තමයි තියෙන්නේ. ඒ උනාට කියන්න බෑ ආපහු වහීද කියලා. ඊට පස්සේ මම මලුත් කැඩුවා. ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එකේ අමුතු ලස්සනක් තියෙනවා. නැචරල් ලුක් එකක් තියෙනවා වගේ මට පේනවා. ඉතින් මේ තියෙන්නේ ලාවුලු. ඉතින් දැකලා නැති අය ඉන්නවනම් බලා ගන්නකෝ. මම නම් වැඩි ලාවුලු කන්නේ නැහැ. ඒක නිසා මම නම් මේවා කෑවේ නැහැ. ඊට පස්සේ ඔන්න ආයෙමත් ස්ටඩි. ඉතින් මං කිව්වනේ මම ෂෝට් නෝට් එකක් ගැහුවා කියලා. ඉතින් දැන් මම මේ ෂෝට් නෝට් එක හදන්න තමයි යන්නේ. ඒ කියන්නේ ඒ පාඩමේ ගොඩාක් කරුණු තියෙනවා. ඒවා නිකන් පැටලෙනවා වගේ. ඒක නිසාම තමයි මම ෂෝට් නෝට් ගැහුවේ. මෙහෙමයි ඉතින් ෂෝට් නෝට් ගැහුවා කියලා අවුලක් නැහැ. මොකද ෂෝට් නෝට් එකක් ඇත්තටම විභාගෙ හෙට කියලා තමයි වටින්නේ. මොකද අපිට ටක් ගාලා මතක කරගන්න පුළුවන්නේ. හැබැයි ඉතින් ෂෝට් නෝට් එකක් ගහන්න කලින් මුළු පාඩම මතකෙන් කියන්න පුළුවන් විදිහට පාඩම් කරගන්න ඕනේ. එතකොට අපිට විස්තර කිරීම වලට ලියන්නත් පුළුවන්. ෂෝට් නෝට් එකකුත් ගහන හින්දා අපිට ආපහු පස්සේ විභාගෙ හෙට කියලා ආපහු මතක් කරගන්නත් පුළුවන්.
අනිත් දේ තමයි අපි පාඩම් කරන ගමන් කොලයක් අරගෙන ඒ පාඩම් වල තියෙන කීවර්ඩ්ස් වගේ දේවල් ඒ වගේ ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි වෙනම ගත්ත කොලේ ඒ කීවර්ඩ් ලියා ගන්න පුළුවන්. එතකොට අපිට ඒකෙනොත් ඉක්මනින් මතක් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම චූටි බ්‍රේක් එකක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම කන්න ආසම කෑමක්. ඔන්න ඉතින් ආපහු ස්ටඩි. ඉතින් දැන් මම අර ගහගත්ත ෂෝට් නෝට් එක ආපහු බලන ගමන් තමයි ඉන්නේ. මම මේක කොළ කියන්නේ පිටු දෙකක් නමලා පිටු දෙකක් නමපුවාම අපිට හතර පැත්තක ලියන්න පුළුවන්නේ. හැබැයි ඉතින් මට ලියද්දී ඒක අමතක වෙලා එක පිටුවේ මේ විදිහට ලියාගෙන ගිහිල්ලා කරුණු විදිහට. ඇත්තටම මට ඒක මතක් වුණේ නැහැ. පස්සේ තමයි මතක් වුණේ. ඉතින් ඊට පස්සේ මම පහනක් තිබ්බා. ඇත්තටම මේ vlog එක ගොඩක් දිගයි. ඒක හින්දා තමයි මේකේ තියෙන ක්ලිප්ස් එහෙම මම ඔය ස්ටඩි කරන ඒවාට ස්පීඩ් වැඩි කරා. සමහර ක්ලිප්ස් වල අයින් කරපු තැනුත් තියෙනවා. ඊට පස්සේ මම ඒක highlight උත් කරා. සාමාන්‍යයෙන් ඉතින් මම මොකක් හරි ලියපුවාම ඒක පාට කරන්න ගොඩාක් ආසයි. ඒක හින්දා මන් දන්නේ ඕන නැති කරුණුත් මන් දන්නේ මම highlight කරගෙන අවුලක් නැහැ. ඉතින් ඒක මන් දන්නේ වැරදිද කියලා. මොකද මම ෂෝට් නෝට් ගහන්න එච්චරම ඒ ගැන දන්න කෙනෙක් නෙමෙයි. මොකද මම වැඩි ෂෝට් නෝට් ගහන්නේ නැහැනේ. කොහොම හරි ඉතින් ඒකේ තිබිච්ච වැදගත් කරුණු තමයි මම මේ විදිහට highlight කරේ. කොහොම හරි ඉතින් අවසානට බලද්දී ෂෝට් නෝට් එකම highlight කරගෙන. ඊට පස්සේ මම දින එකත් අරගෙන මට ඊට පස්සේ පොඩි වැඩක් කරන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ මට ඔන්ලයින් ක්ලාස් එකක් තිබුණා. දැන් මම ඒක බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මගේ වීඩියෝ බලන කෙනෙක් අහලා තිබුණා එක්සෑම් එකට පාඩම් කරන්න ස්ටඩි ටිප්ස් ටිකක් දෙන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මම ඊළඟ vlogs වලදී අරන් එන්නම් ඒක ගැන. ඉතින් මට ඊළඟට පාඩම් කරන්න තියෙන ඉතිහාසය, ඒ කියන්නේ ඊළඟ දවස්වල. එතකොට මම ඉතිහාසය පාඩම් කරන්න ලේසි ටෙක්නික් එකක් අරගෙන එන්නම්. ඊට පස්සේ අරන් එන වීඩියෝ වල මම එක්සෑම් එකට පාඩම් කරන්න ටිප්ස් ටිකුත් අරගෙන එන්නම්. ඉතින් ඊට පස්සේ මම මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පොඩි සින්දුවක් එහෙම ඇහුවා. ඉතින් ඊට පස්සේ මම පොඩ්ඩක් Pinterest එක පැත්තේ ගිහින් ආවා. ඉතින් දැන් මම Pinterest එකේ vintage vibe එක පොඩ්ඩක් search කරලා බැලුවා. ඇත්තටම මම කොහොමද ඔය පරණ දේවල් වලට ආසයි. පොඩ්ඩක් ඒ wallpapers එහෙම ගහන්න wallpaper ටිකක් බැලුවා ලස්සන ඒවා. තාම එහෙම මට idea එකක් නැහැ vintage පාට කියපුවාම vintage green color එකටද හදන්න එහෙම මට idea එකක් නැහැ. ඉතින් එහෙම green color එකටද හදන්න ඕනේ නැත්නම් yellow brown වගේ vintage color එකටද හදන්න ඕනේ කියලා කියන්න. කොහොමත් vintage තමයි. මට තාම color එකක් තෝරගන්න බැරි වුණා. greenද නැත්නම් සාමාන්‍ය විදිහටම brown yellow color එකක්ද කියලා. ඉතින් මේ දැන් යන්නේ අවසාන study session එක. ඉතින් දැන් මම මේ vlog එක මෙතනින් end කරන්න තමයි හදන්නේ. එහෙමනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු. Bye bye. Thanks for watching.